මේ තරුණ දරුවෝ වයසට යන්නට කලින් මේ ධර්මය දරාගත්තොත් පුදුම ශාන්තියක්. දැන් ඒකෙන් කියන්නේ යාළු වෙන්න එපා, බඳින්න එපා ඒක නෙමෙයි. ඒවා සාර්ථකව කොච්චර කළත් ඉගෙන ගත්තත් නේද? හැබැයි අපිට යනකොට ඒ කිසිවක් අරන් යන්න පුළුවන් කමක් නැහැ. අනිවාර්යයෙන්ම අපි හිතමු අපි ඩිග්‍රී එකක් කළා. නේ ડોක්ටර් කෙනෙක් වුණත් නේද? ඉංජිනේර කෙනෙක් වුණත් ඒ සියලුම දේවල් වලගාවින් තියලා යන්නට වෙනවනේ අපිට. අරන් යන්න පුළුවන් එකම දේ මොකක්ද තාත්තා? අපච්චි කියන බලන්න අරන් යන්න පුළුවන් එකම දේ මොකක්ද? මෙන්න මේ ලබාගත්තු ධර්මඥානය පමණයි. ඉතින් අපි අරන් යන්නත් මොනවා හරි දෙයක් හම්බ කරගමුනේ. මේ ජීවිතේ කාලා බීලා ඔක්කොම කළා පෙර ජීවිතේ හම්බ කරලා account එකට දාගත්ත සියලුම දේවල් ටික ඉවර කරගෙන ගියොත් නේද? අපි පින් හිඟන්නෙක් වෙලානේ මැරෙන්නේ නේද? හැබැයි අපි මොනවාවත් එකතු කරගෙන ජීවිතේට මොනවා හරි දෙයක් එකතු කරගෙන කුසල ධර්මයන් පුරවගෙන මරණයටපත් වුණොත් අපිට ආයි කාගෙන්වත් පින් ඉල්ලන්න අවශ්‍යතාවයක් නැහැ. නැත්නම් ඔන්න මැරිලා මාසයක් විතර යනකොට දුවට වැහෙනවා. පුතාට වැහෙනවා. ගෙදරට කරදර කරනවා නේ. හීනෙන් පෙන්නලා බය කරනවා. මොකටද? පින් ඉල්ලලා. ඒ ඉන්න කාලේ කරගන්න ඕන දේවල් ටික තරුණ කාලේ කරගත්තා නම් කාගෙන්වත් බය කරන්න ඕනේ නැහැ ඉල්ලන්න. හරි. මම එක උපමාවක් කිව්වේ. ඊළඟට බලන්න ගහක අත්තක වහලා ඉන්න කුරුල්ලෙක්. ගහක අත්තක läගලා ඉන්න රිලෙවෙක්. රාත්‍රියේ නිදා ගන්න ගියාම මේ සත්වයාට නිින්ද යනවද? නෑ. ඇයි නිින්ද යාගෙන එනකොට වැටෙනවා. අම්මා දවසක් නිදි මරුවොත් අපිට කොච්චර අමාරුද? ඈ? පහුවදා අපිට හරි අමාරුයි. එතකොට හැමදාම නිින්ද යන්නේ නැති සත්වයකට කොච්චර අමාරුද? ඔය මං උදාහරණ දෙකක් කිව්වේ මොකද ප්‍රායෝගිකව මේ සත්‍යෝ විඳින දුක ගැන. එහෙනම් අම්මා අපි කොච්චර සුගතිය දීපිටලා තියෙන්නේ නේ? අපිට හොඳට නිදා ගන්න පුළුවන්. හොඳට කන්න බොන්න පුළුවන්. ඈ තේරුණාද? වැස්ස වෙලාවට තෙමෙන්න නැතුව ඉන්න පුළුවන්. මේ මං සරල උදාහරණ ටිකක් කියන්නේ. ඔයාලට තේරෙන භාෂාව. එසේ වූ නමුත් ඔබත් මමත් දුක් විඳිනවද නැද්ද? මේ සුගතියක ඉපදිලා කාම සුගතියේ ඉපදිලා ඒත් ඔබ මම දුක් විඳිනවද නැද්ද? විඳිනවා. චක්කු විඤ්ඤාණ කීයක් හට ගන්නවද? දෙකයි. මොකද්ද චක්කු විඤ්ඤාණ දෙක? එකක් තමයි බුදු පිළිමයක්, මල් වට්ටියක්, රුවන්වැලි සෑය, ස්වාමීන් වහන්සේ නමක් දැක්කහම කුසල විපාක චක්කු විඤ්ඤාණ. මොකද ඒක? කුසල විපාක චක්කු විඤ්ඤාණ. අසූචි ගොඩක්, ලේ තැවරිලා වැටලා ඉන්න කෙනෙක්, අප්‍රිය කෙනෙක්, අකමැති කෙනෙක් නේ? අප්‍රිය දසුණක්, ඔල්මනක්, ඒ වගේ එකක් දැක්කහම අකුසල විපාක චක්කු විඤ්ඤාණ දෙකයි. දැන් ඔබ බලන්න ඔබ ඒ වගේ එකක් දැක්කහමත් උපදිනෝ චක්කු විඤ්ඤාණය. බුදු පිළිමයක් දැක්කහමත් උපදිනෝ චක්කු විඤ්ඤාණය. ඔබ හිතාගෙන ඉන්නෝ දෙකම එකයි කියලා. ඒ කියන්නේ මොකක්ද ඒකට හේතුව? ඔබ ඉගෙනගෙන නැහැ. පැහැදිලිව තේරුම් ගන්න. මොකද්ද හේතුව? ඔබට ඒක උගන්වලා නැහැ. ඇත්තටම ඉතින් ඉබේ ඉගෙන ගන්න නැහැ නේ. යම උගන්වන්න ඕනේ. ඒකට ඉන්න ඕන කවුද? හාමුදුරුවරුන්. ඉතින් මගෙන් ඒ කාර්යය කෙරෙන්නේ නැත්නම් මොකද්ද කරලා තියෙන්නේ? සමහර මිනිස්සුන්ගේ මතය තියෙනවා මේ මනුස්ස ලෝකේ ඉන්න අපිට වඩා බල්ලෙක් වෙලා ඉපදුණා හොඳයි කියලා. ඒවයි නැද්ද? සමහර අය ඉන්නවා. හොඳ ගෙදරක බල්ලෙක් වෙලා ඉපදුණා නම් මීට වඩා හොඳයි. ආදි වශයෙන් කතා කරන ළමයි සමහර වැඩිහිටියොත් ඉන්නවා. ඒගොල්ලෝ හිතනවා මේ බල්ලෙක් වෙලා හොඳ ගෙදරක ඉපදුණා නම් සප කියලා. කොච්චර සපද කියලා හොයාගන්න පුළුවන් ඒ බල්ලට මැක්කෙක් වෙනවා. තේරෙනවද? අපිට නම් මොකද මෙහෙම අතින් ඒක ගලවලා හරි අයින් කරගන්න පුළුවන්. යාට බෑ. ඒ මම එක උදාහරණයක් කිව්වා. මාතෙන් නිකමට හිතන්න. ඔබට අප්‍රමාණ තිබහ තියෙන වෙලාව. දේශමක් තිරෙන්න වතුර එකක් ගෙනත් දීලා. දිවෙන් බොන්න කිව්වොත්. දිව දාන බොන්න. බින්දු කියක් අහුවේ. බින්දුව දෙකක් අහුවේ. තිබහයයිද? තිබහයයි තරහයයි. නේ? තිබහ යනකොට වඩා තරහයයි. ඇයි? තිබහ විපාසය සංසිඳෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? අපිට ගේන්න කියන්නේ. දැන් බලන්න සාමාන්‍ය අපිට කැන් ටිකක් විපාසය ඇති වුණා. අපි හොඳ කෝප්පයක් අරගෙන නේ කැන් ටිකක් වලදනවා. මත වතුර ටිකක් බොනවා. හැබැයි මේ තිරසංගත සත්‍ය කොච්චරම හොඳ ගෙදරක හැදුවා. කොච්චර සැප දීලා හැදුවා. නේ? ඒ සත්‍යයට වතුර ටික බොන්න වෙන්නේ මොන විදියෙන්ද? අර දිවෙන් තමයි. ඒ කර්මය අපිට වළක්වන්න කිසිසේත්
සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාව සම්පූර්ණ කරගෙන නිවන් දකින්න ඕන සත්වයෝ බුදුරජාණන් වහන්සේ කියපු එක පැත්තකට දාලා විද්‍යාඥයෙක් කියපු එක අහලා මොකද වෙන්නේ? ෆාම් බිත්තරේ කෑවට කමන්නේ නැහැ කියලා කනවා. එහෙමනේ වෙලා තියෙන්නේ. එහෙම නේද කෑවේ? ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ කියපු එක නෙමෙයි පිළිගන්නේ. කවුරු කියන එකද පිළිගන්නේ? විද්‍යාඥයෙක් කියපු එකයි පිළිගන්නේ. මං අහන පොඩි ප්‍රශ්නයක්. හරිද? උපාසකම්මලට පුළුවන්ද බිත්තර කට්ටක් අරගෙන ඒ විදිහේ බිත්තර කට්ටය ඇතුලේ තියෙන සිවියත් අරගෙන ඔය සිවියට හරිද? ප්‍රෝටීන ටිකක් දාලා එහෙම නැත්නම් මස් ටිකක් දාලා කටුවෙන් ආයෙ පොඩ්ඩක් අපි තුන් සුපර් ග්ලූ හරි දාලා අලවලා නරක් වෙන්නේ නැතුව තියන්න පුළුවන්ද? බෑ. ඇයි නරක් උනේ? ඇයි නරක් උනේ? ඇයි එහෙනම් බිත්තරේ නරක් නොවී තිබ්බේ? විඥානයේහි බැසගෙන තිබුණා. අන්න දැන් ඕවෙන් ඔප්පු කරගන්න. දැන් ඕවා ඔප්පු කරගන්න විදි කියලා දෙන්නේ නැහැ. එතකොට තමයි ඉතින් හිතනවා මොකද්ද අපිට ෆාම් බිත්තරේ ජීවයක් නැතුව ඇති. ෆාම් බිත්තරේ ජීවයක් නැත්නම් ෆාම් බිත්තරේ කුණු වෙන්නේ.